වැරදි කරපු කට්ටිය යවලා ඒ මැත්තේ මොකද වෙලා තියෙන්නේ? බයික් එකේ ඇවිල්ලා තියෙන කොල්ලා එනකොට පොලිස් කාර්යය ගත් දෙනම අපස් ආය දෙනෙක් ඉඳලා දෙන කෙනෙක් ගාලා තියෙනවා වතේ මොකක් හරි පොල්ලක්ද පොල්ලක්ද මොනවද කියලා තියෙන්නේ. ඒ ගාප්පු ඇතුලේ පොල්ලට කන්ට්‍රෝල් එක ගිහලා මෙතන ඇවිල්ලා පොල්ල බයික් එක කැරියා. ගෙනලා වැට්ටුනේ ගෙනලා ඇරියා. ඒ පාර තමයි උර කලන්තෝ ගියාවිලා ඌ දත් ටික ඔක්කොම දත් දෙකක් තුනක් වගේ වැටුණා. ඒක ඇසෙත් තවත් උඩ ගාන්න ආව පොලිසිය. ටෙම්පරරි ලයිසන් එක තියෙනවද? ටෙම්පරරි. ඔව් ටෙම්පරරි ලයිසන් එක. ටෙම්පරරි ලයිසන් තියෙනවා. දැන් ඒ තුවාලකරු කොහෙද ඉන්නේ? ඒක විස්තර පොඩ්ඩක් කියන්න. කලුබෝල. එයා පාදර ස්පිල්තාල පාදර මූලික රෝහලට ගෙනිල්ලා තිනවා. හරි ආකාරයෙන් ප්‍රතිකාර කරපු නැති නිසා මේගොල්ල ඩග්ගාල් ත්‍රිවිල් එකක් අල්ලගෙන කලුබෝල රෝහලට ගෙනිල්ලා ඇතුළත් කරලා තියෙනවා. දැන් ඒ තුවාල එක්කෙනාගේ නම මොකද්ද? මොහමඩ් අබ්දුල්. අවුරුදු කීයද? අවුරුදු 18යි. 19යි. ඒගොල්ලෝ පිළිගත්තා. හරිද? ඒකයි උනේ. මෙයා පොලිසියට දුන්නේ කටවුතර 90 එක්ස්පයර් මාත්‍රාත් දෙවිලා හිටියා. ඒ වෙලාවේ කිව්වේ ඇවිල්ලා මෙයා එනකොට මෙයා පොලිසිය 6 දෙනෙක් හිටිය එක මෙයා දෙකලා තියෙනවා. ඒ වෙලාවේ ස්ලෝ කරලා තියෙනවා බයික් එක. ස්ලෝ කරපු වෙලාවේ එකපාරට පැනලා ගහලා තියෙන පොලිසියෙන් එක්කෙනෙක් මෙයා කියන්නේ පොල්ලකින් තමයි ගෙව්වේ කියලා. ඒක ගන් එකකින්ද නැත්නම් බෙටම් පොල්ලකින්ද කියලා හරියට එයා දන්නේ නැහැ. නමුත් පාර දීලා තියෙන පොල්ලකින් කියලා මෙයා 100%ක්ම කියනවා. මොකද පිටිපස්සේ බයික් එකේ වාඩි වෙලා ආවේ මෙයා. මේ පාර ගහපු ගමන් වැටලා තියෙන ටැංකිය උඩට මේ අර රයිඩර් හරි එලවගෙන ආපු එක නා. ඊට පස්සේ බයික් එක මෙයා තමයි හැන්ඩල් එක අල්ලලා දෙන්නේ පිටිපස්සේ ඉඳලා. මෙයාට බයික් එක ගලවන්නත් දන්නේ නැහැ. ඒ බයික් එක එතනදීම කණුවේ හප්පන්න කියලා තින්නේ. මෙයා බ්‍රේක් එකයි කියලා හිතාගෙන එස්කලේටර් කරලා තියෙනවා. ඒ පාර තමයි මෙතෙන්ට ඇවිල්ලා මේ කණුවත් එක්කම හේතු වෙලා ඔහොම වැටලා තියෙන්නේ. නැතුව කණුවට වෙදිලා ඒ තුවාල වුණා නෙවෙයි. එහෙම කණුවට වැදිලා තුවාල වුණා නම් බයික් එකේ එහෙම නෙවෙයි තියෙන්නේ. කුඩු පට්ටම් වෙනවා. කණුවටත් ලොකු තුවාල වෙනවා. ඉතින් ඒක පොලිසියෙන් පිළිගත්තා. ඒක කණුවෙත් එච්චර තුවාල නැහැ. බයික් එකේ තුවාල නැහැ. බයික් එක ස්ටාර්ට් කරගෙන තමයි පොලිසියෙන් ගෙනිච්චේ. ඒක වීඩියෝ එකක් තියෙනවා. ඔව් ඒක වීඩියෝ සම්පූර්ණ වීඩියෝ ඒක ආරම්භයේ ඉඳලා ඔක්කොම තියෙනවා. දැන් පොලිසියෙන් එතනදී අපි එච්.කොයි මාත්‍යා ඇවිල්ලා ඒ 6 දෙනාද දැන් මෙයා කියන 6 දෙනා හිටියයි කියලා. පොලිසියම එච්.කොයි මාත්‍යා කැඳවුවා ඒ 6 දෙනාම හිටියේ 5 දෙනයි. ඒගොල්ලෝ කියන අපි 5 දෙනා තමයි හිටියේ කියලා. දැන් මෙයා 100%ක්ම කියනවා 6 දෙනෙක් හිටියා. මට අපිට පාර දින්න හින්දා තමයි මේ සිද්ධිය වුණේ කියලා. ඉතින් ඊට පස්සේ වැඩි විස්තර ඒ සම්බන්ධව පරීක්ෂණය කරනවා කියලා එච්.කොයි මාත්‍යා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. අපි ඒක විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙන අපිට යුක්තිය ඉෂ්ට වෙයි කියලා. ඒකයි අපි බලන්නේ ඒ හරිය CCTV කැමරා තියෙන උදේට ඒ සම්බන්ධව හරි පරීක්ෂණයක් කරලා අපිට සාධාරණයක් දෙන්න ඕනේ. මොකද පොඩි කොල්ලෙක් එච්චර වයසක් නැහැ. මොනවා වුණත් මොන හේතු වුණත් ඒක පාර දුන්නක වැරදි කියලා ජනතාව මතින් එළියට අපි මේ ප්‍රකාශ කරනවා ඒකයි. එහෙම නොවෙන්න ඕන කාටවත්. පොලිසියෙන් එහෙම පාර දිනවයි කියන එක ඒක වැරදි දෙයක්. ඒ යතුරු පැදේ ගිය කෙනාගේ රියදුරු බලපත්‍ර තියෙනවද? ලයිසන් තියෙනවද? ඒක මෙයා තමයි දන්නේ. එයා දන්න තියෙනවද? රියදුරු බලපත්‍රයක් නැහැ. එල්බෝඩ් එක එල්ලලා තිබුණාද? එල්බෝඩ් එක එල්ලලා තිබුණාද? එල්බෝඩ් එක එල්ලලා තිබුණා. හරි. මොකද මෙයා කිව්වේ මේ මොකද මෙයා කියන්නේ මේ දෙන්නත් එක්කම දැන් මේ කොහෙන්ද ඇවිල්ලා තින්නේ? මේගොල්ලෝ අම්බලම ඉන්න දෙන්න බයික් එකේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පොඩ්ඩක් ඉක්මනට හයියෙන් ඇවිල්ලා එන ගමන් මේගොල්ලෝ 6 දෙනෙක් ඉඳලා තියෙන පාරේ. මේ කියන විදිහට 6 දෙනාම බීලා. ඒ 6 දෙනෙන් දෙන්නෙක් මේගොල්ලෝ නවත්තන්න කියලා නවත්තන්න ගලින්ම පොල්ලෙන් ගහලා. ගාපු ගෙයිල්ලට කොල්ලගේ දත් දෙකක් කැඩිලා ඒකට කොල්ලට කලන්ත වෙලා වැටින්න ගිහිල්ලා. එතකොට මෙයා තමයි බයික් එක අල්ලලා තියෙන්නේ. මෙයාට පදින්න දන්නෙත් නෑලු. බ්‍රේක් එක අල්ලන වෙලාවේ රේස් වෙලා. ඔක මෙතෙන්ට ඇවිල්ලා නවත්ත ගන්න බැරිව නවත්ත ගන්න බැරිව පැත්තට වෙලා ෆුට් ටෙස්ට් එක විතරක් වැදිලා තියෙනවා කණුවේ. බයික් එකේ මුකුත්ම කෙසේ බයික් එකේ කිසිම හීරීමක් නැහැ. ෆුට් ටෙස්ට් එක විතරයි වැදිලා තියෙන්නේ. මාධ්‍යමේ මාතේ කොට නවත්තන්න මෙයා කතා කරන්න නැතිව මෙයාට පණ නැහැ. කතා කරන්න දෙන්නේ ඒලසේ එයාගා එම මොකද්ද උනේ කියලා. එයාට ඒකත් කියනවා. අර කොල්ල කියනවා ඔයා ගෙව්වා කියලා. හරියට කියනවා අර වීඩියෝ ඔක්කොම කියනවා.
ගහපු දේ එක්කෙනෙක් ගෙවුවා. එයා දෙන්නම කොහමද ගියා. හතර දෙනෙක් ඉන්නකොට මෙයා හිටියා. මෙයා හිටියා. මෙයා තමයි බයික් එක පැදගෙන ආවේ. එයා හිටියා. අනිත් කෙනා පිටිපස්සෙන් ආපු එකනා ගියා. එයා හොඳට බීලා සර්. හොඳට බීලා. බලන්න බෑ. මුණසර යාගේ මුණ බලන්න බෑ. ഇതിന്റെ അതേ പായിപ്പാണ്ട ബൈക്ക് ചിന്തിക്കുന്നുണ്ട് മറ്റുണ്ടാ എനിക്ക് ഇങ്ങനെ വിറക്കി പിടിച്ചില്ല കറക്റ്റ് പിടിച്ചില്ലടാ അതിനകത്ത് നിപട്ടണ പോലെ അതിനകത്ത് നിപട്ടണ പോലെ ഇങ്ങനെ വെച്ച് അവൻ ඔයාගේ රයිඩර් දාපු එකේ මේක यार बेने पड़ने மூணு மறைச்ச சரி செல்ல முடியுங்க மூணு ඒක පේරියර් කරලා අනිත් ඒවා දානවා. අපේ මොකද මොකද දේශපාලනයකින්ද මේ මම මේ පරිවර්තනය කරේ මේ ගමේ කොල්ලෙක් එයාට සිංහල දන්නේ නැති නිසා අනිවාර්යයෙන් මේක පැහැදිලි කිරීමක් කරන්න ඕන ජනතාවට. ඒ නිසා තමයි මේක පරිවර්තනය මම කරන්නේ. மூணு බ්ලොක් කරලා දානවා හරි. මුළු බ්ලොක් කරලා දාන්න. ඔය කියන ඔබට මොකද කියන්නේ? மூணு බ්ලොක් කරන්න කියලා. ඔයගේ மூணு බ්ලොක් කරන්න කියලා කියන්නේ. මගේ මුදුව ඒක පේරියර් කරලා අනිත් ඒවා දානවා. අපේ මොකද මොකද දේශපාලනයකින්ද මේ මම මේ පරිවර්තනය කරේ මේ ගමේ කොල්ලෙක් එයාට සිංහල දන්නේ නැති නිසා අනිවාර්යයෙන් මේක පැහැදිලි කිරීමක් කරන්න ඕන ජනතාවට. ඒ නිසා තමයි මේක පරිවර්තනය මම කරන්නේ. மூணு බ්ලොක් කරලා දානවා හරි. මොන බ්ලොක් කරලා දාන්න.
මල්ලි මේ ටේප් එක අරන් එන්නකො. අනේ ඊයා චඩි චුම් එක වෙන කන්න අපු පාඩි කියනවා ගෙවුවා කියලා අනිවාර්යයෙන්. ඒ ගහන පුද්ගලයා පාරේ උතර දින්නේ. අடிச்சවන ඉන්නේ ඊට පස්සේ. ඒක උතර දෙන්න. போவேනම් සිමි කරපරේ හෙල්මට් ලේලා මේ ඒ වෙట్లా තියන්නේ යා බිම් වලට පස්සේනේ මෙයා උස්සන්නේ ආවද? நீங்க புளிஞ்சோப்புறமா அந்த ரத்தம் வந்தது இல்லாட்டி போச்சல ரத்தம் இல்ல போச்சல வந்து வாயில ஒட்டஞ்சி යනකොටම කටවල ඔකම මෙතන කැඩිලා දීපුවා. ඒක එක පාට ඔම ගියල එළිමේ කොලේ. ඉක්ෂන් බෑන. මෙයා තමයි පිටවස්නේ. නීක තන එස්කේටර් වලින් බ්‍රේක් අදිච්චේ නේ මුරුගේ පට්ටන. යාලා මෙයා බ්‍රේක් ගහන්න කියලා මෙයාට රේස් වුණා ඒක පාට. ඊට පස්සේ ලයිට් කනේ වැදුනොත් ඔයාලා. වෙදුන්නේ සයිට්ලා அந்த කම්බිරෙන්ටි කියන්න එපා බං. බයික පාගල්ලේ ලයිට් කනේ විදිහ වැදිලා තියෙනවා. කම්බිරෙන්ටි සයිඩ් ගාඩ් එක විතර සයිඩ් එක සයිඩ් එක තමයි ගාඩ් එක විතර ලාවට වෙදලා තියෙනවා. ලයිට් කනේ බයික් එකේ වැදිලා තියෙනවා. ඔව් සයිට් එක තමයි වෙදෙන්නේ. හරිද? ලයිට් කනේ බයික් එකේ වැදිලා තියෙනවනේ. ඒක දැන් කාටවත් පේන එකනේ. වෙච්ච දේ කියන්න හරියට. අත හදන්න එපා. සයිට්ලා සයිඩ් ගාඩ් එක තියෙනවානේ ගාඩ් එක සුවාලයක් තියෙනවා. වට්ටා අවුල වැදුනට පස්සේ බයික් එක පෙරට පෙරලෙනවා. හරිද? එතකොට එළිමේ කොලේ අපේ එළියට ගන්න බෑ. ඊට පස්සේ මෙයානේ බයික් එක කන්ට්‍රෝල් කරගෙන යන්නේ. ඔව් මෙතන ඉඳන්. ඉතින් ඒ ගිහිල්ලා පෙරලන පස්සේ රයිඩර් පාරට වැටෙනවා. அவர் புளியன் அந்த இந்த பக்கத்துக்கு ரோட் போகுது புளியா මේ බයික පොඩි ඉපිඩිය පොඩි ගෝනේ ආලගනම වෙట్లా දිනවා. නින්ද කන්නේ ඔන්න එළිමින කන්නේ ආයතෝට අපිට එල්ලම් පල්ලි රෙන්නේ. එතකොට ඔය කියන්නේ හෙල්මට් එක ඉවලේ දාගෙන දින්නේ. ඔව්. ඈ? බයික් එකට ආවා. හෙල්මට් එක කරලා ඔයාලා කොහෙදලා දෙන්නේ? අම්බලන්දු වල ගිලින් මාවගේ ඔයාලා අම්බලන්දු මොනවද දෙකම පාරේ අතට පාරයිනවා. හරි. ini kokotan dari ini kan ada ini space car helmet ini kayak macam macam apa aja noh ada apa aja lagi නහයට වැදුනේ. ඒකේ ඔයාගේ රයිඩර් දාපු එකේ මේක මොකද ඈ? ඒ වයිස් රේට්.
ഫോൺ ഇതിൽ ഇങ്ങനെ കൈ വേഗം അടിച്ചാൽ റിവേഴ്സ് പഠിക്കും പട്ടക്കണ്ണി നേരെ වයිසරේවිල්ල කොයි කියන්නේ දන්නේ නැද්ද? දැන් මේ එකපාරට වෙන්නේ නේ මේගොල්ලන් මෙතන වෙනකන් ඒගොල්ලන් යවල වැරදි කරපු ගම බයික් එකේ කිසිම මේකක් නැහැ. මේ වගේ එන්න මොන වැඩේ कैमरा आई वीडियो कैमरा हाथ पर भी ऐसे लगी Why?